Hi guys, welcome back to another video. ඉතින් මේ තමයි අපේ හන්තාන බස් ට්‍රිප් එක. ඉතින් කොහොම හරි කොල්ලෝ ටික පාන්දර එකට නැගිට්ටවගෙන දෙක වෙද්දි අපි ආව කැම්පස් එකට ඇවිල්ලා සුපුරුදු පරිදි ඉස්සර නයිට් කඩේට ගිහලා ටී එකක් බීලා ඊට පස්සේ අපි කලේ කට්ටිය බස් වලට බෙදිච්ච විදිහට කට්ටිය ගෲප් වුණා. ඊට පස්සේ අපේ ලීඩර්ස්ලා ටික ගිහිල්ලා චිට් එකක් දාලා තමන්ගේ බස් එක සිලෙක්ට් කරගත්තා. කොහොම හරි අපි පාන්දර 3:00 වගේ වෙද්දි කැම්පස් එකෙන් පිටත් වෙන්න පුළුවන් වුණා. බඩ ගන්නත් එකන්නේ ඒකක් තිබුණා ඒකට දෙයක් ඇවිල්ලාද අතර ගරු දෙයක් බලන්න NB 73 දිසයි ඉඟි බිඟි අපි වින්දා ඒ පෙම්පාරේ සැලි සැලියනවාද තේරුණාගිම්හානේ කල්යල් බැලුවාට ආදරේ අල්තාරේ රතු තොල් පෙති පාට ගෑවුනේ නෑයේ ප්‍රසංග වේදිකාවට අපි මෙලකට සෝදානම් වෙන්නේ රාමවරුසක් කරන්නට පින්නවලේ සමගින් එක අපි යන්නේ පාරේ යසයි සුරු විරුණුදනා සීදෙව්තු සිටින තැන chocolate tea වෙලා මට. No god please no no ඔන්නකි කොහොම හරි ඔහොම අපි බේරාදෙනියට යද්දි උදේ 6:00 වගේ වුණා. 6:00 වගේ වෙලා ගියාට පස්සේ අපි බස් වලින් බහැලා පරිදිම අපිට ඉරිපෙන් දෙක ගන්න දුන්නා. මට වෙන්න දෙයක් දුන්නේ ඒක වැරදි. what කවදාද මේවද? ඊට පස්සේ කැම්පස් එක ඇතුළට ගියා අම්බර් පාලවේ. එතනින් යද්දි ගියාට පස්සේ අපිට උදේ කෑම එක දෙන්න දුන්නා. උදේ කෑම කාලා කට්ටිය අප ෂොප්ස් ගිහිල්ලා ඊට පස්සේ අපිට දවල් කෑම පැකට් එකක් දුන්නා. ඒක බෑග් එක දාගෙන යද්දි සමහරවිට අපි ෆස්ට් චෙක් පොයින්ට් එකේදී වගේ කනවා. ඊට සෙකන්ඩ් චෙක් පොයින්ට් එකේ වල කෑවා. ඊට පස්සේ එතනින් කාලා ඉදිරියට ගියන්නේ. ආයෙ ගින්දා කෑම එකත් බෑග් එකේ දාගෙන කට්ටියත් එක්ක ඔතනින් ගමන පටන් ගත්තා. නෑ නෑ. මේකයි අතනක් තියෙනවා අතනක් තියෙනවා ෆයිනලි බැච් එක ගැන ඔයාලට මොන හරි කියන්න තියෙනවා එහෙමයි අපිට සෑහෙන බාධා වුණා සෑහෙන කියන්නේ අපි යන්නේ CB3 පටන් ගත්ත විතරයි ඔයාලට පේන්නේ දවස් සාමාන්‍ය මේ ඉන්නේ පටන් ගත්ත හින්දා තාම ගැම්මෙන් ඉන්නවා දෙන්නට වහද්දි දැම්මා අපි තාම ෆස්ට් චෙක් පොයින්ට් එකට යන ගමන් දැන් තමයි එම්බසි පිටත් උනේ කාලිවල්ලා කට්ටියත් එක්ක ඊට පස්සේ දවල්ට කැම එක අරගෙන කට්ටිය දැන් එම්බසි එක තුරු යනවා හයික් එක අපි මේ පැත්තෙන් ගිහිල්ලා සමගිරිසෑය පැත්තෙන් තමයි බහින්න ටාගට් කරගෙන උගුර පොඩ්ඩක් කවුල හොඳටම
මම පාර පිරුවා හන්තානේ නැවති මම පාර පිරුවා හන්තානේ පොඩි පාරක් තියෙන්නේ. එතකොට මේ ඉස්සරහා පොඩ්ඩක් තැන් ටිකක් තියෙනවා පොඩ්ඩක් ලස්සන. අන්න හමදා කොමට අපි හයිකේ මුල්ටිකාර මුල්ටික එද්දි කැම්පස් එකේ පිටත් වෙලා පාර එනකොට ගමක් වලින් වගේ එන්න දෙන්නේ. ඒ හැරි තමයි අපිට කෝවිඩක් එහෙම හම්බුනේ. ඒ වකර උත්සවයක් තිබ්බා. ඒත් අපොත් එක්ස්පීරියන්ස් එක පුරා ඊළඟට ටිකක් දුර යද්දී ඔල දකින්නේ බෝඩ් තියලා දිව්‍යයන්ගෙන් ආරක්ෂා වෙන්න කියලා. දැන් මගේ ගහන්න පොතන දිව්‍ය හම්බුනා කියලා දිව්‍ය හිටියේ නැහැ. හරි මේ එයන් දිව්‍ය ඉන්නවලු. කණක හම්බෙලා නැහැ. මම සෙකන්ඩ් ටයිම් වරන් තාරි ගියේ. මට හම්බෙලා නැහැ. උරාට කොහමරි ඉන්නවා කියලා කියනවා. ඒ වීඩියෝස් ඒවත් මම දැකලා තියෙනවා. ඇත්ත දන්නේ ඉතින් මේ කොහමරි ඉන්නවා වෙච්ච අය. ඉතින් මේ දියන්නේ පයින් ගස් හරිය. මෙතනින් තවටියක් උඩහට යන්න ඕනේ. ඊළඟ චෙක් පොයින්ට් එක. චෙක් පොයින්ට් එක යනවා. මෙතන කනවා කියලා කිව්වේ කොහොම කරයිද දන්නේ. මම කට්ටි පිටිපස්සෙන් එනවා. ගොඩ දවසකින් මේ හයික් එකක් යන්න වහන්සි. තනියෙන් මා ගිය කාලේ ඔය මල් පාරේ නොහිදුල් නෙත් කී මග ඉරිබින්දාවේ රතු තොල් පෙති පාට නෑ ආයේ කල්යල් බැලුවාට නෑ ආවේ සීනේ ඡායා පාරාලායේ සිනා ඔකේ ගයිස් දැන් අපි පීක් එකට යනගම ඉන්නේ මේ මෙතන හරියක් කැලෑ කෑල්ලක් තියෙනවා. ඒක මැද්දෙන් යන්න ඕනේ. හොඳටම අවුවයි ඒකනේ පොඩ්ඩක් මග නතර වෙලා ඉඳලා ආවේ මේ දැන් පීක් එකේ ඔය ලයින් මේ අපේ භාගයක් විතර ඉස්සරහින් ඉල්ල දෙන අපි මිඩ් එකේ වගේ යන්නේ පට්ටම අවුවයි මේ අපිත් දැන් රේන් එක්ස්පෙක්ට් කරන් ආවුණාට වැස්ස හොඳටම වැසෝරි අවුවයි කරගෙන හිත පාරන දේද වේදනා සංකානේ මට ඔය ඒ තමයි හදිසි යන පීක් එක උඩට ඉතුරු ටික අරේ පල්ලෙ ඉන්නවා මේ කට්ටියන වහන්සි හොදන අමාරුව තියෙනවා එනවා අමාරුවක් තියෙන්නේ හන්ද කුඩට ඕකේ ගයිස් සෝ එහෙනම් ඔන්න හන්දානුට we at the top in view එක හදන ඉන්න අපේ බැච් එක ඉතුරු ටික තාම අරෙන්න පොලිමට ගයිස් දැන් අපි පල්ලෙහාට යනවා කට්ටිය බැච් එක අනිත් කට්ටියත් ඔක්කොම පල්ලෙහාට එල්ල එකත් එනවා මේ බැච් ෆොටෝ එක ගන්න තියෙනවා මම ඉතින් මේ කන්ද උඩ අපි මේ view එක බලන්න අර ඉන්න කට්ටිය අතන මෙන්න ඉන්නවා තව එනවා අන්න අර ටේල් එක අරහි බං අර තව එනවා ඔන්න ඉතින් කොහොම හරි අපි බීච් එක උඩටම නැග පට්ට අවුවක් තිබ්බේ ඒ වෙලාවේ වැසට රෙඩිලා රේන් කෝට් ද බීච් ඔක්කොම අරන් ගියා නැස්සේ නෑ අවුව හරි ඉතින් කොහොම හරි අපි මුලහරියෙන් ගියපු ඉඳ පිටිපස්සේ කට්ටිය එනකම් අපි ටයිම් එකක් තිබ්බ හින්දා වටේ පොඩ්ඩක් ඇවිදලා පීක් එකේ තව චුට්ටක් උඩට ගිහිල්ලා කොහොම හරි ෆොටෝස් ගහලා බැච් ෆොටෝ එක ගහන්න පල්ලෙහාට ආවා කට්ටිය ආවට පස්සේ ඔය හන්තානේ උඩ ගහන ෆස්ට් ඉයර් බැච් ෆොටෝ එකට තමයි ඔය ලොකුම කට්ට ගන්න ඉතින් මෙහෙම තමයි බැච් ෆොටෝ එක ගැහුවා මේ ඩ්‍රෝන් එක පස්සට යනකොට මොකක් හරි ඇක්ෂන් එකක් දාන්න. 23 කියලා ගෑගන්න. One, two, ෆොටෝ එක ගහපු දැන දිනවනේ. ඔතන නෙමෙයි පීක් එක. ඔතනින් තව ටිකක් උඩට යන්න පුළුවන්. ඒකට සාමාන්‍යයෙන් හැමෝම වගේ එතනින් උඩට ගියේ නැහැ. මොකද පෙරක් කට්ටියට මහන්සි අමාරුයි කන්ද නැගලා ඊට පස්සේ ඒ වෙලේ අවුවයි ඒකත් එක්ක. ඒ වුණාට අතන টොප් පීක් එකට තමයි සුපිරියර් view එක තිබ්බේ. හරිද?
ඉතින් ඒ view එක මිස් වෙච්ච කට්ටියට ඔන්න මම POV වීඩියෝ එකක් ගෙනල්ලා තියෙනවා. පීක් එක රැගපු කට්ටියත් කැමති නම් ඕන වීඩියෝ බලන්න. පීක් එකේ මුදුනටම යන්න බැරි වෙච්ච කට්ටිය අනිවාර්යෙන්ම ඔබ බලන්න. එතන පට්ට view එකක් තිබ්බේ. ඔයාලා බලන්නකෝ එහෙනම්. They say the holy water's watered down, and this town's lost its faith. Our colors will fade eventually, soon, for time is running out. Day after day, we make the Monday a masterpiece. Oh my love. I take one look at you, you're taking me out of the ordinary. I want you laying me down to a dead and buried on the edge of your knife, staying drunk on your ride. The angels up in the clouds are jealous, knowing we thought so this a world of the ordinary. You got me kissing the ground of your sanctuary. Shadow me when you're done. Oh Lord, return me to dust. The angels up in the clouds are jealous, knowing we found hope place right there. On this side of heaven's gate. Oh my life, how do you? ලෝකයක් කරන්න කිව්වා මුට thumbnail එකට. අයියෝ ඔබ චෝතියා වගේ. Oh my, you're taking me out of the ordinary. I want you laying me down so dead and buried on the edge of your night, staying drunk on your vine. The angels up in the clouds are jealous, knowing we found something so wrong. The ordinary. හරි හරි. The angels up in the clouds are jealous, knowing we found something so heavenly, higher than ecstasy. Whenever you're next to me, oh my, where was in black and white until I saw your light. I thought you had to die to fight something so out of the ordinary. I want you laying me down, dead and buried on the edge of your night, staying drunk on your ride. The angels up in the clouds are jealous. Ordinary. You got me kissing the ground of your sanctuary. Shadow me when you're done. Oh Lord, return me to dust. The angels up in the clouds are jealous, knowing we found. Something so out of the ordinary. How are you laying me down to a dead and buried on the edge of your night, staying drunk on your ride. The angels up in the clouds are jealous, knowing we found something so out of the ordinary. You got me kissing the ground, sanctuary. Shadow me when you touch. Oh Lord,
ඉතින් ඔන්න හොම තමා කොහොම හරි අපි ගොඩක් කලින් දැන් බලන් හිටපු අපේ බෑච් ට්‍රිප් එක ගිහිල්ලා ඉවර කළේ. ගොඩක් රෑන්ඩ් ඉස්සලා පල්ලෙහාට බහ ගන්න ඕන හින්දා අපි හිමීට බහින්න පටන් ගත්තා. කොහොම හරි 7 වගේ වෙද්දී අපිට පල්ලෙහා චෛත්‍ය ළඟට බහින්න පුළුවන් වුණා. ඇත්තටම කියනවා කොච්චර හයික්ස් ගිහින් තිබ්බත් බෑච් ට්‍රිප් එක කියන්නේ වෙනම එක්ස්පීරියන්ස් එකක්. ඒ වෙනම ආදල්ලයක්. ඒ ආදල්ලේ අරන් තියෙන කට්ටිය ඉන්නවා. ඔයාලා පල්ලෙහා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාලගේ එක්ස්පීරියන්ස් එක කොහොමද කියලා. ඒවගේම මේක වීඩියෝක බලන්න පොඩි නංගිලා මල්ලා ඉන්නවා නම් ඔයාලටත් ඒ එක්ස්පීරියන්ස් එක කවදාද කැම්පස් ආපු කාලෙක ගන්න හම්බෙන්න කියලා මම විශ් කරනවා. එහෙනම් thank you වීඩියෝ එක මුලින් ඉඳන් කරකම් බලුවට. Bye guys, එහෙනම් let's meet in another vlog. නැවතී මම පාර පිරුවා හන්තානේ